සුබ දසක් කියලා පිළිගන්න අපේ යාළුවෝ හැමෝම. ඕගොල්ලෝ අද මේක තුලා ඉන්නේ චාමික ටෙස්ට් TV YouTube channel එකත් එක්ක. ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ හැමෝම වගේ මේ දවස්වල ගන්න මොබයිල් ලෙන්ස් එකක් ගැන. ඉතින් Apixel එකේ මොබයිල් ලෙන්ස් එකක් ගැන කතා කරන්න සූදානම් වෙන්නේ. මේ මොබයිල් ලෙන්ස් එක කොහෙන්ද ගන්නෙ? ඒක ඇත්තටම ඕගොල්ලෝ ගන්නට ලාභද පාඩුද? ඔයාලට මේකේ මොනවද කරගන්න පුළුවන්? ඊට පස්සේ ඒකේ මිල මොන වගේද? ඒ වගේ සියලුම විස්තර අපි මේ වීඩියෝෙන් කතා කරනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව දැන් අපේ වීඩියෝ එකට. ඉතින් ෆෝන් එකට සයිවි කරගන්න මේකෙන් මම ඔයාලට පෙන්නන්නම් කොහොමද ඒක කරගන්නේ කියලා. ඉතින් ඒක හම්බ වෙනවා. ඊළඟට අපිට මෙන්න මේ වගේ ට්‍රයිපෝඩ් එකේ ඉතුරු ෆෝන් එක රඳව ගන්න කොටස අපිට මේකේ ෆෝන් එක රඳව ගන්න පුළුවන්. ෆෝන් රඳව ගන්න කොටස හම්බ වෙනවා. ඒ වගේ මෙන්න මේ වගේ පවුච් එකක තමයි ඔයාලට හම්බෙන්නේ අපේ මේ ලෙන්ස් එක. ඉතින් බලා ගන්න පුළුවන් හොඳ කවර් එකක් හොඳ පවුච් එකක් හම්බ වෙනවා. ඉතින් ඒක ඇතුළේ තියෙනවා ලෙන්ස් එක. ඉතින් මේ ලෙන්ස් එකේ හොඳ බරක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ ලෙන්ස් එක තමයි Apixel එකේ 18-25 ලෙන්ස් එක තමයි මම අරන් ඇවිල් තියෙනවා. ඒකට බලා ගන්න පුළුවන් මේ මෙතන Apixel කියලා ගහලා තියෙනවා. වගේම මෙතන තියෙනවා මොබයිල් ලෙන්ස් 18-25 කියලා. ඉතින් මෙන්න මේක තමයි Apixel එකේ ලෙන්ස් එක. ඉතින් මෙන්න මේ වගේ ක්වොලිටි එකක් තමයි ලෙන්ස් එකේ තියෙන්නේ. හොඳ ප්‍රීමියම් ක්වොලිටි එකක් වෙනවා ඔයාලට පේනවා ඇති. ඉතින් මෙන්න මේ කොටස සහ මේ කොටස දෙකම මේ රබර්. ඉතින් මෙන්න මේ කොටස් නම් ප්ලාස්ටික් තියෙන්නේ. ඉතින් ඔයාලට මෙන්න මේ රතු පාට රේඛා දෙකකින් පෙන්නලා තියෙන කොටස මැද තියෙන කොටස පුළුවන් මෙහෙම zoom out zoom in කරගන්න ફોකස් කරගන්න තියෙන මේ කොටසින් තමයි ඔයාලට මේක කරකවන්න පුළුවන්. එන්න මේ ඇතුලේ තියෙන කොටස ඔයාලට පේනවද දන්නේ මේ කරකවනකොට හෙට මෙහෙට යනවා. ඉතින් ඒ විදිහට තමයි මේ කොටස් ටික තියෙන්නේ. මේ පැත්ත තමයි අපි මේ අපේ ජංගම දුරකථනට සවි කරගන්න ඕන. ඉතින් අපි බලමු කොහොමද මේක ජංගම දුරකථනට සවි කරගන්නේ කියලා. ඉස්සෙල්ලාම ඔයාලට තියෙන ඔයාගේ ජංගම දුරකථන ගන්න. බං ඔයාගේ මේන් කැමරා එක තෝරගන්න. මේන් කැමරා එක තෝරගෙන ඊට පස්සේ මෙන්න මේ කොටස. ඔයාලට මේ කොටස අරගෙන ඔයාලට මේ කොටස පුළුවන්. ඔයාලට මෙන්න මේ නොබ් එක කරකවලා මේ වෙනස් කරගන්න පුළුවන්. මේක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක මෙහෙම විශාල කරන්න පුළුවන්. මෙන්න මේ කොටස සිදුරු තියෙන තැන තමයි ඔයාගේ කැමරාවේ මේ ෆෝන් එකේ ජංගම දුරකථන කැමරාවේ ප්‍රධාන තැනට සවි කරන්න ඕනේ. මේක අපේ කැමරා එකට තියලා හයියට මේ කැමරාව කවර් වෙන්නේ නැති විදිහට හයි කරගන්න ඕනේ. ඉතින් මෙහෙම තියලා සවි කරගත්තා. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ නොබ් එක කරකවලා මේක මේ තද කරගන්න. මොකද නැත්තම් ලෙන්ස් එක බර නිසා හෙට මෙහෙට වැටෙන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේක මෙහෙම තියලා ඊට පස්සේ මෙන්න මෙතනින් පුළුවන් අපිට ලෙන්ස් එකකට සවි කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි ලෙන්ස් එක සවි කරගත්තට පස්සේ තියෙන්නේ. අපිට මේක සාමාන්‍යයෙන් ගොඩක් දුර zoom කරලා ගන්න නිසා ඔයාලට මේකේ අවශ්‍යයක් විතර තියෙන්නේ. මෙයාට මේක අතේ තියාගෙන මේ සාමාන්‍යයෙන් ෆොටෝ එකක් ගන්න ගියත් මේක හෙල්ලෙන්න ගැස්සෙන්න බලනවා. එතකොට සාමාන්‍ය ෆොටෝ එකේ ක්වොලිටි එක අඩු වෙන්න පුළුවන්. ඒකම නිසා තමයි ඔයගොල්ලන්ට මේ ට්‍රයිපෝඩ් එකක් දීලා තියෙන්නේ. අර පුළුවන් මේකේ තියලා හදවගෙන අවශ්‍ය විදිහට ෆොටෝ එකක් ගන්න, ෆොටෝ එකක් වීඩියෝ එකක් ගන්න. මම මේක විස්තරයක් කියන කලින් ඔයාලට මම මේකේ ෆොටෝ ටිකක් අරගෙන කොහොමද මේකේ තත්ත්වය කොහොමද විස්තර කියලා බලන්න අවස්ථාවක් දෙන්න. අපි දැන් මේ ගිහිල්ලා ෆොටෝ ටිකක් අරගෙන බලමු කොහොමද මේකේ වෙනස කියලා. ඊට පස්සේ අපි කතා කරමු ඔයාලට මේක ලාභද වටිනවද කොහොමද කියලා. ඉතින් මේ තියෙන අපි ගත්ත ඡායාරූපේ තියෙන තැන. ඉතින් ඔකට පේන්නේ ඈතින් අපි යන්නේ ශාකේ තියෙන විදිහ තමයි ඈත මේ තියෙන විදිහ. ඔයාලට පේනවා ඇති. මේක ගොඩක් දුර තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපි ෆොටෝ එකම ලබා ගත්තාම ඔයාලට පේනවා ඇති. මොන වගේ ක්වොලිටි එකක් තියෙනද කියලා හොඳටම තියෙනවා. ඉතින් අපි ඒ වගේම තව ටිකක් ගොඩක් දුර තියෙන එක බලමු. අන්න එහා හරිය තියෙන පොල් ගහක් වගේ එකක් තියෙනවා. අන්න ඒක පොඩ්ඩක් බලමු අපි මොන වගේද තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති අර අන්න ඒක අපිට පුළුවන් හොඳට ફોකස් කරලා හදා ගන්න. අපි බලමු මොන වගේද අපිට මොන වගේ ඡායාරූපද්දයකින් ලබා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති සමක පැත්තට කරගන්න මේක ටිකක් බ්ලර් වෙනවා. ඉතින් අපිට මම ඔයාලට ඒක තමයි කියන්නේ ට්‍රයිපෝඩ් එකක් ඕන වෙනවා හැම වෙලේම මේක හොඳ ක්වොලිටි ෆොටෝ එකක් ගන්න. ඔයාලට පේනවා ඇති හොඳට ක්වොලිටි එකට ඒක ફોකස් වෙලා තියෙනවා. පේනවාද? මේ වගේ අපි වෙන එකක් try කරලා බලමු. මෙන්න මේ try කරලා බලමු. මට පේනවාද? quality එකට ගන්න පුළුවන් ෆොටෝ එක. ලබාගත් ඡායාරූප වලින් ඕගොල්ලන්ට ලොකු අයිඩියා එකක් ලැබෙන්නේ නැති කියලා. ඒ වගේම මම ඔයාලට මේක මගේ මතය කියන්නම්. මොකද මගේ විවේක අනුව මට නම් මේකේ මේ ස්ටෑන්ඩ් එකක් අරගෙන තමයි හැම වෙලේම යන්න ඕන. මොකද ෆොටෝ එකක් ගත්තත් අපි ලොකු ට්‍රයිපෝඩ් එකක් පාවිච්චි කරනවා නම් දුර ෆොටෝ එකක් ගන්න ලොකු ට්‍රයිපෝඩ් එකක් පාවිච්චි කරලා
එකෙන් ෆොටෝ එකක් ගන්න ඕන නැත්නම් මේක හෙල්ලෙන්න බලන වැඩි. මොකද මේ ලොකු දුරක තමයි සාමාන්‍ය අපිට ළඟ ෆොටෝ එකක් ගන්න බෑ සාමාන්‍යයෙන්. ටිකක් දුරින් ඉඳන් තමයි ගන්න වෙන්නේ. මොකද ළඟ වෙනකොට මේක බ්ලර් වෙනවා. හරියට ફોකස් වෙන්නේ නැහැ ළඟ වෙනකොට. ටිකක් දුරට ගිහලා තමයි ගන්න වෙන්නේ. ඉතින් අන්න ඒක නිසා දුර වෙනකොට ඔයගොල්ලෝ දන්නවනේ සාමාන්‍යයෙන් අපිට මේ ෆෝන් එකේ ස්ටැබිලිටි විදියට තියාගන්න බැරුණොත් මේක හෙල්ලෙන්න ගන්නවා. හෙල්ලෙන්න ගන්නකොට ෆොටෝ එකේ ක්වොලිටි එක නැති වෙනවා. ඉතින් සාමාන්‍ය දුරට යන තාම මේකේ මේ ක්වොලිටි එක වැඩි. ඒක හින්දා ට්‍රයිපොඩ් එකක් පාවිච්චි කරන්නම් වෙනවා මේක. සාමාන්‍යයෙන් ඒ වගේම තමයි හොඳ ෆෝන් එකක් වුණොත් සාමාන්‍යයෙන් හොඳ ක්වොලිටි එක ෆොටෝ එකක් ගන්න පුළුවන්. සමහරලාට රියලි හැම තියෙන වෙලාවට පොඩ්ඩක් අර එනවා පොඩි දැල්ලක් වගේ එකක්. ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ටිකක් දුරට යනනම් හොඳ ක්වොලිටි ෆොටෝ එකක් ගන්න පුළුවන්. ඕගොල්ලෝ දකින්න නැති. ඉතින් ඒක තමයි සාමාන්‍යයෙන් ලගන්න ගන්නට මේක වටිනවා. වෙන්න ළඟ වෙන්න මේක වටේ කර්ව් එක කියන්නේ ෆොටෝ එක වටේම ටික නිකන් රවුමට කැරකිලා වගේ ගතියක් තියෙනවා. මේ වටේ බ්ලර් වෙලා තියෙද්දි අන්න ඒක තිබ්බා. ඒක ටිකක් දුරට යනකොට ඒක ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ හොඳ ෆොටෝ එකක් ගන්න පුළුවන්. ඔයාලට ෆෝන් එකෙන් ඕනනම් පොඩ්ඩක් zoom කරලා ගන්න පුළුවන්. එතකොටත් ඒ ගැටලුව ඇති වෙන්නේ නැහැ. මම දකින විදිහට නම් අපිට මේ ගානට මේක හොඳටම හොඳ සාධාරණයක් කරනවා. ඉතින් මම ඔයාලට මේකේ ප්‍රයිස් එක වෙනහ මේකේ ප්‍රයිස් එක රුපියල් 4500ක මුදලට තමයි මම ගත්තේ මේක. ඉතින් මේ විදිහට ඔයාලට 4500ක ලාගේ මුදලකට මේක ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මම මේක ගන්න තැන කිව්වොත් මේක AliExpress එකේ තියෙනවා, Daraz එකේ තියෙනවා. ඒ වගේම ඔයාලට මේක Speaketo කියලා තැනක් තියෙනවා. ඔයාලට TikTok එකේ search කරොත් ඉතින් හොයා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේක ගන්න හොඳ වටිනවා. ඔයාලට හොඳ ෆොටෝ එකක් ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ එකෙන් ඉගෙන ගත්තා නම් මේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඒ වගේම ඔයගේ යාළුවන්ටත් මේක බලන්න share කරන්න. මොකද mobile games ගන්න ඉන්න කට්ටියට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. එහෙනම් හැමෝටම පුරුදු.